ජීවිතේ කවදා හරි දවසක තමන්ට තමන් ගැනම පව් කියලා හිතිලා තියෙනවද? එහෙනම් ඒ ඔයා ජීවිතේ වැඩිපුරම දුක් වුණ අවස්ථාවකදී ඇයි මට මෙහෙම උනේ කියන කාරණය ජීවිතේ කවදා හරි දවසක අපි අපෙන්ම අහනවා. ඒ දවසට වැටෙන කඳුළු හරි බරයි. ඒ දවසට අපිට දැනෙනවා මේ ලෝකේ අපි වෙනුවෙන් කවුරුත්ම නැහැ කියලා. අපි වටේ කොයි තරම් අය හිටියත් ෆෝන් එකේ කොයි තරම් නම්බර් සේව් කරලා තිබ්බත් සමාජ මාධ්‍ය ඇතුලේ ලක්ෂ ගණන් යාළුවෝ හිටියත් ඒ දවසට තමන්ට තමන්ව දැනෙන්නේ මේ ලෝකයේ ඇතුලේ අන්තෙටම තනි වුණු කෙනෙක් විදියට. තමන්ගෙම කියලා හිතාගෙන මිනිස්සු වෙනුවෙන් අසීමාන්තිකව කරපු කැපකිරීම දශමයකටවත් මායිම් නොකර අපිව පැත්තකට දානකොට, කොන් කරනකොට, ගණන් ගන්නේ නැතුව ඉන්නකොට, නිന്ദා අපහාස ඇති තරම් විඳිනකොට ඇත්තටම Tamanට කිසිම වටිනාකමක් නෑ නේද කියන හැඟීම ජීවිතේට එනවා. ඒ හැඟීම පුදුමාකාර තරම් වේදනාත්මකයි. මේ හැම දෙයක්ම අපට දැනෙන්නේ අපි අනිත් අය වෙනුවෙන් කරන කැපකිරීම නිසා. ඒ මිනිස්සුන්ගේ ජීවිත ලස්සන කරන්න අපි දරන මහන්සිය නිසා. ඒ නිසා ඔයාට දුක හිතෙන වෙලාවට ඔයා හිතට ගන්න ඇත්තටම මේ සංසාර ගනුදෙනු පියවීමක් කියන එක. මොකද අපිත් මේ ජීවිත ගමනේදී අපි වෙනුවෙන් හිටපු අයව නොසලකා හැරපු අවස්ථා ඕනතරම් තියෙන්න ඇති. ඒ දේවල් වලට අද අපිට ප්‍රතිඵල ලැබෙනවා වෙන්න ඇති. ඉතින් ඔයා විතරක් නෙවෙයි මේ දේ අත්විඳින්නේ. ඔයා වගේ තව අනන්තවත් හිත් දුකින් වේදනාවෙන් ඉකි ගහනවා ඇති විවිධ හේතු කාරණා වලට. සමහරු ආදරේ නෑ කියලා අඬනකොට, සමහරු ආදරේ කරපු නිසා අඬනවා. සමහරු කසාද බඳින්න නැතුව දුක් වෙනකොට, සමහරු කසාද බැඳපු එකට දුක් වෙනවා. සමහරු ළමයි නෑ කියලා වැළපෙනකොට, සමහරු ළමයි හදපු එකට පසුතැවෙනවා. මේ තමයි ජීවිතේ කටුක යථාර්ථය. ඉතින් මේ දේ ඔයාට මට විතරක් වෙන දෙයක් නෙවෙයි. අපි හැමෝම මේ දුක කියන කතාව ඇතුලේ විවිධාකාරයේ කොටස්කරුවෝ. ඉතින් දුක හිතුන වෙලාවට හිතට ගන්න මේක ජීවිතයේ ලැබෙන තවත් එක දෙයක් විතරයි කියන කාරණය. අපේ අනාගතය කොහොම වෙනස් වෙයිද කියන්න අපි දන්නේ නෑ වගේම අපේ අතීතය ආයෙ වෙනස් කරන්නත් බෑ. දුක හිතුනම දරුණු තීරණ ගන්නේ නැතුව ජීවිතයට මූණ දෙන්න, ඉඩ දෙන්න, කටුක වුණත් යථාර්ථය තේරුම් ගන්න. එතකොට ඔයාට දුක හිතුන වෙලාවට ඔයාගේ මනස කෙලින් තියාගෙන ශක්තිමත්ව ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කතාව අහගෙන හිටපු ඔයත් දුකෙන් ඉන්න කෙනෙක් නම් මම හිතනවා ඔයාගේ හිතට පුංචි හරි සහනයක් එන්න ඇති කියලා. අපි ගිහින් එන්නම්. ඔබට බොහොම ස්තුතියි. ආයෙත් දවසක අපි හම්බෙමු.